දානවා අපිට ප්‍රමුඛතා තිබ්බා. අපි ඔබත් එක්ක 2024ත් 24ත් ඊටත් කලින් ඉඳන් අපි කිව්වා අපිට රට බාර දෙන්න මෙන්න අපේ ප්‍රමුඛතා. මොනවද අපේ ප්‍රමුඛතා? සෞඛ්‍ය පද්ධතිය හදා ගන්න ඕනේ. ජනතාවට පහසුවෙන් තමන්ගේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ඉඳන් ගමේ තියෙන සෞඛ්‍ය සේවාව ඉඳන් ඉතාමත්ම ක්‍රමානුකූලව ඉහළට යන සෞඛ්‍ය පද්ධතියක් අපි හදා ගන්න ඕනේ. ඒකට අපි ප්‍රමුඛතාවය දෙනවා. අධ්‍යාපනයට අපි ප්‍රමුඛතාවය දෙනවා. ගමේ සෑම කොට්ටාසයකම කිලෝමීටර් 3ක වපසරයක් තුල අංග සම්පූර්ණ ප්‍රාථමික පාසලක් අපි හදා ගන්න ඕනේ. දරුවන්ට බරක් නොවන අධ්‍යාපන ක්‍රමයක් අපි හඳුන්වා දෙනවා. අපි මුණා කියපු දෙයක් තමයි රටේ අධ්‍යාපනය හදා ගන්න නැතුව මේ රට ඉදිරියට ගන්න බෑ. ඒ නිසා අපි ඒකට විශාල අවධානයක් දෙනවා කියලා අපි ඔබත් එක්ක අනන්ත වාරයක් කියලා ඇති. සහ ගමට යටිතල පහසුකම් අවශ්‍යයි. සංවර්ධනය කියන්නේ නගරය කේන්ද්‍ර කරගත්ත, කොළඹ කේන්ද්‍ර කරගත්ත, එක කණ්ඩායමක් කේන්ද්‍ර කරගත්ත, ගජ මිතුරන් කේන්ද්‍ර කරගත්ත ආර්ථික වර්ධනයක් නෙවෙයි සංවර්ධනය කියන්නේ.